හරිද? උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු. හරිද? ඉතින් මම තීරණයක් ගත්තා. ඉතින් පොඩි නොවියු කවුන්ට් එකක් දාන්න මට කට්ටිය ගන්න බලන්නත් උන මට මචං මේක කට්ටිය ටික ආවට පස්සේ තමයි මම මේක ඊටු ටික ඔක්කොම කියන්නේ වියු කවුන්ට්. හරි දැනට 500ක් ඉන්නවා ලයිව් එක දාපු ගමන්නේ. කො අනි මොයි සියාවරක් දාමු හැමෝම. හරිද? ඉතින් මම මචං මගේ අතින් උන ඒ වැරද්ද මචං මේවා කරන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් අය මේ ගැන මට දොස් කියලා තිබුණා. ඇයි මේ වගේ දෙයක් උඹ කරේ කියන එක දේ තමයි හැමෝම කිව්වේ. ඉතින් මට වගේම ඒක ෆ්‍රී ෆයර් අප්ඩේට් එකක් මම මේ කියන්න නෙවෙයි අප්ඩේට් වෙලා ඒ කියන්නේ මේ කතාව ඉවරක්ම කරලා ඉමු. ඉතින් මෙච්චර දවසක් මේ දේ මගේ අතින් ඔයාලට වුණා. ඒකට හැමෝම කියන්නේ ඒක මට තේරෙද්දිත් ඇත්තටම ඒක ගොඩක් කල් ගිහින් ඉවරයි. හරිද? ඉතින් ඒක ගැන අපි කතා කරමු. ඒත් එක්කම මේ දේවල් වෙන්න හේතු තිබුණා. ඒ හේතු ගැන කතා කරමු. ඉතින් ඒ දේවල් එක්ක අපි ලයිව් එක පටන් ගමු. ඉතින් ගොඩක් අයට අයිඩියා එකක් නැතුව ඇති මේ මොනවද කියන්නේ ෆ්‍රී ෆයර් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. මොනවද මෝ කියන්නේ මේකට පිස්සු ඇදිලාද හරකෙක්ද ඒත් එක මේ මොන තෙද්ද කියලා එහෙම හිතෙන්නේ නැති. ඒ වුණාට මචං මේක මොයි සිටි කරන බව කතා කරන්නේ වන් එක්ස්පීරියන්ස් ඇප් එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මාර්තු 21 ඉඳන් IPL තරඟ පැවැත්වෙනවා. ඉතින් ඔයාලා බලන්න මේ IPL තරඟ සජීවම මේ ඇප් එක කරා නරඹන ගමන් ඒකේ ලකුණුත් ඔයාලට සජීවම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක කරා ඉතින් ඔයාලා බලන්න මේ ලකුණු පුරවකතනය කරලා ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. උතින් උදාහරණයක් විදිහට ගත්තොත් මොන කණ්ඩායමද දිනන්නේ දින කණ්ඩායම ගන්න ලකුණු ගන්න වැඩිම ලකුණු ගන්න කවුද වගේ දේවල් ඔයාලට පුළුවන් ගෙස් කරලා ඔට්ටු දිලා සල්ලි දිනා ගන්න. ඒත් එක්කම තමයි ප්ලේන් කඩන් වැටෙන ඒවා නම්මනක වගේ ගේම්ස් ගොඩක් ටොප්ස් තවත් මුදල් තෑග ඔයාලට මේකෙන් දිනා ගන්න පුළුවන්. ඒකම තව ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඒ ගේම්ස් ප්ලේ කරලා නම් ඒ දේ ඉස්සල්ලාම ඉවර කරලා ඉන්න ඕන. හරිද? ඉතින් හරි පොඩේ ඉතින් ඒ දේ අපි ඉවර කරලා ඉමු. හරි. ඉතින් මන්දක ඩීජී චැට් එකේ ඉන්නවා. ඩීජීත් මේකට සම්බන්ධයි. ඉතින් ඒකෙන්ද ඩීජීවත් කියන්න ඕන. ඒත් එක්කම ඉතින් ඒක කියන්නේ හැමෝම ඒක ගැන අහලා තිබුණානේ. හරි. ඉතින් මට WhatsApp එකෙන් සහ හැමදාම සමාජ මාධ්‍ය තුලින් මේ ගැන ආරංචි. ඒක ආරංචි කියන්නේ මට එක එක දේවල් කියනවා. ඉතින් බිල්ලගේ මල්ලිනේ හරි පොඩ්ඩක් ඉන්න. ඉතින් ඇත්තම කතාවට අපි ඩග්ගාලෙමු. වැඩි කතාවක් ඕනේ නැහැ. ඉතින් ගොඩ වෙලාවක් කොහේ කතා කරලා තේරුම්න්නේ නැහැ. ඉතින් හැමෝම ආපු දෙයක් තමයි හැමෝගෙම එල්ලෙන බරපතල මට චෝදනාවක් එල්ල වෙනවා මේ ටිකේ. ඉතින් මං හිතන්නේ මේක මානවිකම් දක්වා යන්න තරම් ඉඩ තියෙන මේකක්. ඇයි උඹ ලයිව් එන්නේ නැත්තේ? ඉතින් ඕක මචං හිතට මහා මෙව්වා එකක් වෙන්න තරම් කියනවා ඉවරයක් නැහැ. හරිද? ඉතින් මචං මේක මචං සජීවී වෙන්නේ නැහැ කියලා ඉතින් මාර විදියට මාරම විදියට මගේ WhatsApp එතක FB මගේ පර්සනල් account එකෙත් මේ messenger වලට දාන ඇයි ලයිව් normal call ඒ ඇස්සේ අර ප්‍රමෝට් කන්ටැක්ට් කරගන්න තියෙන ඊමේල් උත් දානවා තෝ එන්නත් ලයිව් කියලා. සමහර හොඳින් ගන්න සමහර පට්ටකුරුවර මේ බැලලා අහනවා ලයිව් වරෙන් කියලා මට හොඳට බයිනවා. එහෙම කරන්න එපා. හරිද? උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු. හරිද? ඉතින් මම තීරණයක් ගත්තා. හරි? මම තීරණයක් ගත්තා. මම තීරණයක් කරන් ඉවරයි. හරි මම තීරණයක් කරන් ඉවරයි. හැම අපේ ගන්න. මම තීරණයක් කරන් ඉවරයි. මෙතනින් පස්සේ හැමදාම ලයිව් වෙනවා.
හරි අනිවාර්යෙන් මචං දවසට sorry අවුරුද්දට දවස් 300ක් ලයිව් වෙනවාමයි. හරිද? ඒක මෙහෙමයි. කොහොම හරි එනවා. හරි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උඹලගේ fucking ස්ට්‍රීම මචං දැන් හැමදාම සජීවී වෙන්න යන්නේ. හරි සජීවී වෙන්න යන්නේ. ඒත් එක්කම අපි බොරු දේවල් දැන් අයින් කරන්න ඕන. මේවා මචං ග්‍රීන් ස්ක්‍රීන් ඔය ඔක්කොම මචං අද ගලවනවා. ඉතින් ඒ කියන්නේ මේවා මචං මේ ඇත්තේ වනේ මේ පිටිපස්සා තියෙන වල මම මේක තනි කර බොරුවක් කරන්නේ මේ. ඇයි මේ බොරු කරන්නේ මම? ඒවා ඔක්කොම අයින් කරනවා. හරි. ඊට පස්සේ මේ ග්‍රීන් ස්ක්‍රීන් එපා එක්කෝ ඒතකොට කැතයිනේ. හරි කැතයි. ඒකෙන් මෙහෙම තියමු. ඒත් එක්කම තව බොරු දේවල් තියෙනවා. මේක බොරු කමිස ඇත්ත. හරි. ඉතින් මම දවසට 365ක් ඒ කියන්නේ ඉස්සර වගේ උඹට මතකයි මම ඉස්සරම ලයිව් දැම්මා එක දිගට ලයිව් දැම්මා අන්න ඒ විදිහට සජීවී වෙනවාමයි එතකම හරි මම මෙච්චර දවසක් උඹට බොරුවක් කරේ හරිද දෙන්නෙක් ඉන්නවා කියලා කවුද කිව්වේ අනේ පල යන්න උඹලා එනවා තෝමගේ බනහන්ට ආවද එහෙම දෙන්න ඉන්නේ උඹ ඒකට මම කිඹුල්ලු කියලා කියපන් බේසිකයා තෝ හිතනවා කිඹුලෙක් කියලා අහනවා කැවුත්ත මුං ගියාට මම හරි එකෙන්ම මචං මට එහෙම මල්ලිලාය මං වගේ එහෙම දෙක තුන නෑ හරි එකෙන්ම මචං රියල් ෆකින් විතරයි ඉන්නේ කිං නෙමෙයි ෆකින් ඕකේ ෆකින් ඕකේ එනම් බොයිස් අපි යමු අපේ සුපුරුදු සජීවී විකාශය වල ආසම කරන අපේ ෆ්‍රී ෆයර් සජීවී විකාශය ඒක බරුවක් කරේ බලත් තත්ත්වයක් ආවට ආරියයි Okay. රැවටෙන්න එපා. බෙදිට යන්න එපා හදවතට මගේ. Okay. අපි යන්න. මොනවද නම කොණ්ඩේ? හදලා තිබ්බ අරක දැම්ම රස ඩාවල් ගියා. Okay, transition. Okay, boys. දැන් අපි ගාමු. අද මේක මේ පාර මචං